අයිබෝවන් ඔන්න මම අදත් මගේ යාළුවන්ව ආදරයෙන් එකතු කරගන්නවා වීඩියෝ එකට. ඉතින් ඔන්න මම අද අරන් ආවේ හැමෝටම හදන්න ලේසිම ලේසි රසම රස පුඩින් එකක්. එහෙමනම් අදත් එකතු වෙන්න ඒ පුඩින් එක හදන්නේ කොහොමද බලන්න. අපිට ඉස්සෙල්ලාම අවශ්‍ය වෙනවා පුඩින් එකට ජෙලටින්. ඒ ජෙලටින් එකට ඇල් වතුර මේස ඇඳි දෙකක් දාලා පෙඟෙන්න පැත්තකින් තියාගමු. ඉස්සෙල්ලාම ඒක පෙඟෙන්න තියලා අපිට අවශ්‍ය වෙන ඊළඟට ටින්කිරි මිල්ක් මේඩ් පොඩි ටින් එකක් තමයි මම ගත්තේ. ටින්කිරි නැත්තම් ප්‍රෙෂ් මිල්ක් ගන්නත් පුළුවන්. මේකෙන් මේ ටින්කිරි ටින් එකෙන් වතුර ටින් එකමාරක් දාලා අර කිරි එක දිය කරගන්න ඕනේ. දිය කළා අපි මේක ලිපෙන් තියාගමු කලවම් කළා. ඒකටම ලුණු ටිකකුත් එකතු කරගත්තා. මේකේ ආන්තමට බුබුලු දාගෙන එනකොට කිරි එක උණු වෙලා ඇති. අපි දැන් මේ කිරි එක රත් කරගත්ත කිරි එක පැත්තකින් තියාගමු. ඊළඟට අවශ්‍ය වෙනවා අද පුඩින් එකට අන්නාසි. අද මං හදන්නේ අන්නාසි රසටනේ. ඉතින් අන්නාසි පුංචිවට කපලා අපි ඒ ටිකත් යාන්තමට රත් කරගන්න ඕනේ. ඒකටම මම සීනි ටිකකුත් එකතු කරගත්තා. මේස හැන්දක් තමයි මං එකතු කරගත්තේ. ඒකටම මම වතුර මේස හැන්දකුත් දාගත්තා. මොකද අන්නාසි එක තැම්බෙනකොට අන්නාසි ඉස්මත් එක්ක මේ වතුරත් එක රසට අර අන්නාසි ෆ්ලේවර් එක අපිට පුඩින් එකට ගන්න පුළුවන්. එහෙම දාගත්තම මේකත් ටිකක් රත් කරගන්න ඕන පොඩ්ඩක් බුලු දාන දුන් දාන තරමට. ගොඩාක් තඹ ගන්න නැහැ පොඩි වෙනකම්ම. මොකද මෙහෙම රත් කරගන්නේ පුඩින් එක හොඳට සෙට් වෙන්නේ ටිකක් රත් කරගත්තම තමයි මේ අන්නාසි එක. ඉතින් මෙන්න තියෙනවා දැන් අර අන්නාසි ඉස්මත් එක්ක ලස්සන කහ පාටකට. මේ කහ පාට එන්නේ රත් කරගත්තම තමයි. දැන් අපි අර කිරි එක රස්නෙම්ම දාගන්න ඕන අපේ අර ජෙලටින් එක තියෙනවනේ පෙඟෙන්න දාගත්ත ඇල් වතුර දාලා ඒකෙන් ඒ ජෙලටින් එකට අපි කිරි හැන්දක් දෙකක් දාලා හොඳින් ජෙලටින් එක දිය කරගන්න ඕනේ. කිරි එක රස්නෙන් ටිකක් දාගන්න අපේ ජෙලටින් එකට. මෙන්න මෙහෙම දිය කරගත්ත ජෙලටින් එක අපි කිරි මිශ්‍රණයට එකතු කරගමු. දැන් අපි මෙහෙම දාලා කලවම් කරගන්න ඕනේ. මතක ඇතිවම මේ කිරි මිශ්‍රණය හොඳින් නිවෙන්න ඕන අන්නාසිත් එක්ක එකතු කරන්න. අන්නාසි එකයි කිරි එකයි හොඳින්ම නිමුණට පස්සේ තමයි අපි මේ පුඩින් එක හදන බෝල් එකට දාගන්න ඕනේ. දැන් මේ කිරි එකයි අන්නාසි එකයි හොඳටම නිවිලා තියෙන්නේ. දැන් මම එකතු කරගන්නවා මිශ්‍රණය එකට. දැන් එහෙම එකතු කරගත්ත අපේ මිශ්‍රණය අපි ලෑස්ති කරගත්ත ට්‍රේ එකට දාලා තියාගන්න ඕනේ. අපි මෙහි උඩින් වහලා ෆ්‍රිජ් එකෙන් දාලා තියාගන්න ඕනේ. මම මේ හදුවේ රෑ මේ පුඩින් එක. රෑ හදලා මං හෙට උදේට තමයි මේක බැලුවේ. කොහොමත් පැය 2-3ක් යනකොට මේ පුඩින් එක සෙට් වෙනවා. මම මෙහෙම වහලා ෆ්‍රිජ් එකේ දාගන්න යන්නේ. ෆ්‍රිජ් එකේ දාගන්නකොට පහළ කොටසෙන් දාගන්න. ඉතින් අපේ නෑදෑයෙක් හදිස්සි එනවා කිව්වම නැත්තම් අපේ ගෙදර ඉන්න පුංචි අයට අපිට ලේසියෙන්ම හදලා දෙන්න පුළුවන් පුංචි ටින්කිරි එකක් තියෙනවනම්. ටින්කිරි එකක් නැත්තම් අපිට පුළුවන් නැවුම් කිරි නැත්තම් කිරි පිටි වලින් උනත් හදන්න. ඉතින් මෙහෙම හදලා රස බලනකොට මාරම රසක් තමයි තියෙන්නේ. ඔන්න මම මේක ෆ්‍රිජ් එකෙන් දාගන්නවා. අපි බලමු එහෙමනම් හෙට උදේට කොහොමද තියෙන්නේ කියලා. ඔන්න දැන් තියෙනවා. ඔය උස්සලා බැලුවත් මේක හෙල්ලෙන්නේවත් නැහැ. හොඳ ලස්සනට සෙට් වෙලා තියෙනවා. ඉතින් අපි බලමුකෝ දැන් රස කොහොමද කියලා. මෙන්න තියෙනවා හරිම ලස්සනයි නේද? ඉතින් ඔන්නෝම අපි දැන් අවශ්‍ය ප්‍රමාණයට කෑලි කපා ගමු. ඔන්න බලන්නකෝ පුංචි ටින් එකක් වුණාට අපිට වැඩි ප්‍රමාණයක් හදාගන්න පුළුවන්. ඉතින් ඔයාලත් එහෙමනම් මේ වගේ රසම රස පුඩින් එකක් හදලා රස කොහොමද කියලා මට කියන්න. එහෙමනම් මාත් එක්ක ඔන්න අදත් එකතු වෙන ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. හැමෝටම සුබ දවසක්.